ආයුබෝවන් සුබ දවසක් වේවා. අද ඔබත් එක්ක මම කතා කරන්නේ ලාවුළු පිට්ටු හදන ආකාරය සම්බන්ධව. ඉතින් ලාවුළු කියන්නේ අතිශයින් පෝෂණය අතින් වැදගත් වන්නා වූ පළතුරක් තමයි. ගමේ පයින් ගහලා අයින් කරන පළතුරක් කිව්වොත් මා නිවැරදි. කොච්චර පෝෂණ ගුණය අතින් අති ඉහළත්වයක් තිබුණත් ගොඩක් දුරට ලාවුළු කෑමට ගන්න ගොඩක් කට්ටිය කැමති නැහැ. පළතුරක් වශයෙන් කෑමට ගන්න කැමති නැහැ. ඒ වුණත් පළතුරක් වශයෙන් නොගත්තත් අපිට පුළුවන් මේ ලාවුළු වලින් විවිධාකාර කෑම වර්ග හදාගන්න. ඉතින් එක කෑම වර්ගයක් තමයි මේ ලාවුළු පිට්ටු කියන්නේ. ලාවුළු පිට්ටු හදන්න අපිට අවශ්‍ය වෙනවා හොඳට පැසුණු ලාවුළු ගෙඩියක්, ඒ වගේම සහල් පිටි කරගත්ත සහල්, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොල්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ අවශ්‍ය ප්‍රමාණයට වතුර. අපි මුලින්ම කරන්න ඕන කඩාගත්ත ලාවුළු ගෙඩිය හොඳින් සෝදලා මේක දෙකට කපන්න ඕනි. දෙකට කපුවාන් පස්සේ මේකේ කිරි එනවා. කිරි යන්න අපි මේක හොඳින් සෝද ගන්න ඕනි. ඊට පස්සේ අපි මේකේ කිරි තියෙන නිසා අපේ අතට ඇලෙන නිසා අපි අතේ පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේකේ තියෙන ඇටේ අයින් කරන්න ඕනි. මම මේක ගාගත්ත හිරවෙනින්, මේ ගාගත්ත කොටස තමයි මේ තියෙන්නේ. හිරවෙනින් ගාගත්තා. නැත්තම් ඔබට ගේට කරලා ගන්නත් පුළුවන්. ගේට කරන්න කලින් අපිට මේ ලාවුළු ගෙඩිය පොත්ත අයින් කරගන්න ඕනි. පොත්ත රැහැලා අයින් කරගන්න ඕනි. ඊට පස්සේ එහෙම කළාට පස්සේ මට නම් මේකේ ගැටලුවක් උනේ නැහැ. අර මම සෝදලා ගත්ත නිසා මේ කිරි අයින් වුණා. සමහර වෙලාවට කිරි අයින් වෙන්නේ නැත්තම් ඔබට පුළුවන් මද රස්නේ උණු වතුර ටිකක් අරගෙන ගාගත්ත ලාවුළු ඒකට දාලා හොඳින් මිරිකලා අපිට ඒ ටික වෙනම භාජනයකට දාලා කිරි අයින් කරගෙන තියාගන්න. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනි අර අපි හදාගත්ත සහල් පිටි භාජනයකට දාලා ඒකටම මේ ගාගත්ත ලාවුළු ටිකක් දාලා ගාගත්ත අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකත්, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මම ලුණු ගත්තේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒක වතුරට දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර සකස් කරගත්තා. දාලා මේක මිශ්‍ර කරන්න ඕනේ. මට වතුර අවශ්‍ය උනේ නෑ. මේ ලාවුළු වල ගාගත් ලාවුළු වල වතුර තෙත් ගතියත් ඒ වගේම පොල් වල තෙත් ගතියත් නිසා වතුර අවශ්‍ය උනේ නැහැ. හොඳින් අනාගත්තා. අනාගත්තට පස්සේ මේක පිට්ටු බම්බුවක හරි පිට්ටු හදන්න අපිට විවිධ ක්‍රමයකට භාජනයක් සකස් කරගන්න පුළුවන්. යන්නේ ඒකට දාන්න ඕනේ. පිට්ටු බම්බුවක් ගන්නවා නම් පිට්ටු බම්බුවේ ඇතුළට පොල් තෙල් චුට්ටක් ගාන්න ඕනේ. මොකද තැඹුණාන් පස්සේ සමහර වෙලාවට මේක ගලව ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මම එහෙම කළා. ඊට පස්සේ මේක තැම්බෙන්න පැය භාගයක් විතර තියුවාන් පස්සේ මේ ලාවුළු පිට්ටු එක හැදෙනවා. බලන්න හරිම ලස්සනයි. මේ පිට්ටු එක හැදුනන් පස්සේ ලස්සන කහ පාටක් තියෙනවා. දැක්කම ආසි හිතෙනවා. ඇත්තටම කටට කෙලක් තුනෙනවා. ඔබේ පුංචි දූට පුතාට මේ ලාවුළු පිට්ටු ගොඩක් රසවත් වගේම ගුණවත් කෑමක් වෙයි. සමහර දරුවෝ ගොඩක් දුරට කෑම කන්න අකමැතිනේ. මේ වගේ විශේෂ දෙයක් හදලා දුන්නොත් ඔබේ දුව හෝ පුතා මේක කන්න පුළුවන්. ඉතින් මේකට එකතු කරන්න පුළුවන් ඔබට ඕනනම් පොල් ටිකක්, නැත්නම් කිරි හොදි ටිකක්, නැත්නම් මාළු හොදි ටිකක්, නැත්නම් මස් හොදි ටිකක් එකතු කරලා කන්නත් පුළුවන්. සීනි ටිකක් එකතු කරලා කන්නත් පුළුවන්. ලොකු කුඩා කාටත් මේක ගොඩක් ගුණදායක කෑමක් කියලා කියන්න පුළුවන්. ඔබට පුළුවන් මේක උදෑසන ආහාරයක් විදිහට පිළියෙල කරගන්නත් පුළුවන්. නැත්නම් තේ බොන අවස්ථාවේදී තේ බොන්න හදාගන්න කෑමක් විදිහට මේක ගන්නත් පුළුවන්. ඉතින් ගොඩක් රසවත්, ඒ වගේම ගුණවත්. මේකේ වස විස නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලින් පළතුරු ගේනවා නම් ඒ පළතුරු වල කල් තියා ගන්න විවිධ දේවල් දානවනේ. එතකොට ඒ වගේ වස විස මිශ්‍රයි. මේකේ කිසිම වසක් විසක් නැහැ. අපේ ගෙවත්තෙන්ම කඩාගත්ත ලාවුළු ගෙඩිය සමහර වෙලාවට ඔබට නැත්තම් ඔබ මේ ලාවුළු ගෙඩියක් හොයාගන්න පුළුවන්. ගොඩක් දුරට ගම්වල මේ ලාවුළු තියෙනවා. ඉතින් හදලා බලන්න. ඒ වගේම හරිම ගුණදායක පළතුරක්. කාලා බලන්න කොච්චර රසයිද කියලා. මේ ලාවුළු පිට්ටු විතරක් නෙමේ, ලාවුළු වලින් ගොඩාක් කෑම වර්ග හදාගන්න පුළුවන්. ඉදිරියේදී මම ඒ ලාවුළු වලින් හදන තවත් කෑම වර්ග ඔයාලට හදලා පෙන්නනවා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳී සිටියට. මේකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් ඔබන්න. එතකොට මේ නාලිකාව තුළින් ගෙනෙන්නා වූ විවිධවාදී වැඩසටහන් ඔබ වෙනුවෙන් දැක බලා ගැනීමට, ඔබට දැක බලා ගැනීමට පුළුවන් වේවි. එහෙනම් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.